මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ජනාධිපතිතුමනි, 2025 අයවැයෙන් 2025න් පසු විශ්‍රාම ගිය රාජ්‍ය විශ්‍රාමිකයන්ට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලබා දීමත්, 2020ට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමත් අපි අගයන්නෙමු. නමුත් 2020ට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය විශ්‍රාමිකයන්ගේ 2020ට හිමි වැටුප ලබා දීම 2027 තෙක් කල් මැරීමත්, 2020 සිට 2025 දක්වා විශ්‍රාම ගිය රාජ්‍ය විශ්‍රාමිකයන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීමත් අපි හෙලා දකින්නෙමු. පන්තියක සිසුන්ගෙන් කොටසකට පමණක් විශේෂ සැලකිලි දක්වමින් අවසාන පේලියේ සිසුන් ලියන්නට පෙර කළු ලෑල්ල මකා දැමූ ගුරුවරයාගේ භූමිකාව අප ඔබගෙන් බලාපොරොත්තු නොවන්නෙමු. සාධාරණත්වය තුළ සැමට සමානාත්මතාවය අප ඔබගෙන් බලාපොරොත්තු වන්නෙමු. ඔබගේ දේශපාලන ධාරාවෙත් ඔබගේ ප්‍රතිපත්තියෙත් එය ගැඹුරටම කිඳා බැස්සකි. හුදෙක් මෙකී විවේචනය ඔබට ප්‍රතිරෝධයක් නොව එහි ගම්‍යතාව වෙනස් කිරීමට දරන උත්සාහයකි. ජනාධිපතිතුමනි, රාජ්‍ය නිලධාරීන් හා විශ්‍රාමික නිලධාරීන් එකම කුලකය තුල වුවත් ඔවුන් ප්‍රධාන කුලකය තුල උපකුලකයන් බව ඔබ වටහා ගත යුතුය. මෙවර අයවැයෙන් යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කළත් එය පූර්වාදර්ශයක් ලෙසගෙන 2020ට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමික නිලධාරීන්ගේ විෂමතා ඉවත් කිරීම අදියරයන්ට බෙදා එහි ප්‍රතිලාභ විශ්‍රාමිකයන් වෙත ලබා දීම 2027 දක්වා කල් මැරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි. මන්දයත් මෙකී වැටුප් විෂමතාවය ඉවත් කරනුයේ 2020ට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් සඳහාය. අයවැය කතාව ඉදිරිපත් කරමින් 1990 වර්ෂයේ විශ්‍රාම ගිය නිලධාරීන්ද 2020 වැටුප් තලයේ පිහිටුවන බව ඔබ විසින් ප්‍රකාශ කර සිටියත් 1990 වර්ෂයේ විශ්‍රාම ගිය නිලධාරියෙකුගේ 2025 වර්ෂයට වයස අවුරුදු 95කට ආසන්න වෙයි. ඇරත් එකී විශ්‍රාමිකයන් විෂමතා ඉවත් කිරීමෙන් පසු 2027 වර්ෂයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට නම් අවුරුදු 97ක් ජීවත් විය යුතුය. අයවැය යෝජනා අනුව ඔබතුමා විසින් ප්‍රකාශ කර සිටි පරිදි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ ප්‍රතිලාභ භුක්ති විඳීමට නම් ලොතරැයි දිනුමකදී සුපිරි ත්‍යාගයට හිමිකම් කීමට තරම් විශ්‍රාමිකයන් වාසනාවන්ත විය යුතුය. ජනාධිපතිතුමනි, ලංකාව වැනි රටක ආයු අපේක්ෂාව පිළිබඳව මා ඔබතුමන්ව දැනුවත් කළ යුතු නැත. බොහෝ කාලයක් ගැටලුවක්ව පැවති විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම බෙහෙවින් අගය කළ යුතු අවිවාදාත්මක කරුණකි. නමුත් එහි ප්‍රතිලාභ අවැසි මොහොතේ ඔවුන්ට ලබා නොදී ඔවුන් මිය ගිය පසු ලබා දී පළක් නැත. එය හරියට යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද යන කියමන පසක් කරවන උදාහරණයක් වැනිය. මේ බව මේ ආකාරයෙන්ම ඔබතුමන්ලා විපක්ෂයේ සිටි අවධියේදී ආණ්ඩු පක්ෂයට බල කරමින් කියා සිටි කරුණකි. බලය ඇති විටත් බලය නැති විටත් එකම කරුණක් සම්බන්ධයෙන්
ඔබලාගේ ප්‍රතිචාරය වෙනස් නොවනු ඇතැයි අප බලාපොරොත්තු වුනෙමු. ජනාධිපතිතුමනි, රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමකදී හෝ දීමනා ලබාදීමකදී එය විශ්‍රාම වැටුපට ගලපන ක්‍රමවේදය වනුයේ රාජ්‍ය නිලධාරීන්ට වැඩි කළ වැටුප් ප්‍රමාණයට සාපේක්ෂව විශ්‍රාම වැටුපද 70%කින් ඉහළ දැමීමයි. පැවති රජයන් විසින් මෙය අමුවේ උල්ලංඝනය කරමින් රාජ්‍ය නිලධාරීන්ට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කරද්දී විශ්‍රාමිකයන්ට එය වැඩි කළේ රුපියල් 2,500කින් පමණි. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල විශ්‍රාමිකයන්ට වැඩි කළ ජීවන වියදම් දීමනාව 25%කි. මෙවැනි පසුබිමක විශ්‍රාම ගිය මොහොතේ පටන් බෙහෙත් පෙත්තේ සිට අවසන් ගමන් යන හතරැස් පෙට්ටිය දක්වා භාණ්ඩ හා සේවාවන්හි මිල එකට දස ගුණයකින් වැඩි වී ඇති පසුබිමක 2020 සිට 2025 දක්වා විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීම කනගාටුවට කරුණකි. සියල්ලන්ම සමත් කර ඇති මොහොතක නොසලකා හැරීම තුළ ඔවුන්ගේ අසමත්කමේ දෝෂාරෝපණය ගුරුවරයා සතු නොවන්නේද? ඔබතුමන්ලා විසින් ලබන අයවැයෙන් ඔවුන් පිළිබඳව සලකා බලන බව පැවසීම අසමත් සිසුන් ලබන වර සමත් කරන බව පවසන අසාර්ථක ගුරුවරයෙකුගේ ටියුෂන් තියරියට සමනොවන්නේද? ඉක්මන් වී හෝ ප්‍රමාද වී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියයි සිතන මිනිසාය. ජනාධිපතිතුමනි, මොවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට ඔබ තවමත් ප්‍රමාද නැත. විශ්‍රාමිකීනි, මා නැගුවේ ඔබේ විලාපයේ දෝංකාරයයි. ප්‍රශ්නයේ ස්වරූපය අනුව ඊට පිළියම් සොයනවා වෙනුවට ගැටලුව දේශපාලනීකරණය කිරීම ඔබ වැනි පරිණත අත්දැකීම් බහුල අභිමානවත් පරපුරක් වෙතින් බලාපොරොත්තු නොවන්නකි. එකාවන්ව එකට එකතු විය යුතු කාලයයි මේ. ඔබගේ අයිතීන් වෙනුවෙන් පෙළ ගැසිය යුතු මොහොතයි මේ. මෙවැන් මොහොතක ඔබගේ වගකීම පිළිබඳව සිහි තබා ගන්න. එක් විශ්‍රාමිකයෙකු තවත් විශ්‍රාමිකයන් 10 දෙනෙකු දැනුවත් කරමු. පුළුවන් තරම් ෂෙයා කරලා සියලුම විශ්‍රාමිකයන් දැනුවත් කිරීමට කටයුතු කරමු. බලධාරීනි, ජීවිතයේ තරුණ වියත් මැදි වියත් ලෙස දිවියෙන් සැලකිය යුතු කාලයක් තම මාතෘභූමිය වෙනුවෙන් කැප කළ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට අහිමි දෙයක් නොව ඔවුන්ට හිමි දෙයයි. ඔවුන් ඇති තරම් රැවටී ඇත. ඔවුන් සියලු බොරු චාටුබස් ඇති පදමට අසා ඇත. ඔවුන්ගේ විලාපේ සාපය පැවති රජයන් අද භුක්ති විඳිමින් සිටී. සිහි තබාගත යුත්තේ ඔවුන්ගේ සාපය ඔබෙන් නිමා නොකළහොත් ඉඩෝරය අවසානයේ පළමු අකුණු සැර ඔවුන් වනු ඇති බවයි. අභිමානවත් පරපුරක් උදෙසා ඔබගේ හිමිකම් සුරැකීම වෙනුවෙන් අප පෙනී සිටින්නෙමු. තවමත් මිස්ටර් පෙන්ෂනර් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.